Written British English Academy courses. අද අපි ඉගෙන ගන්නේ would rather යොදන වාක්‍ය. දැන් අපි මේක වඩාත් පැහැදිලි කරගමු උදාහරණ කිහිපයක් අරගෙන. I would rather stay home than go out tonight. I would rather stay home than go out tonight. මුලින්ම අපි බලමු මේවයි තේරුම් එක එක වචනය බැගින් අරගෙන. I කියන්නේ මම. would rather කියන එක අපි ටිකක් එළියෙන් තියනවා දැනට. stay කියන්නේ ඉන්නවා. කොහෙද ඉන්නේ? home. ගෙදර ඉන්නවා. then කියන එකත් අපි පොඩ්ඩක් එළියට ගන්නවා. go යනවා. out කියන්නේ එළියට. කොයි වෙලාවටද එළියට යන්නේ? tonight. අද රැට. එතකොට මේක තේරුම තමයි I would rather stay home. මම වැඩියෙන් කැමති ගෙදර ඉන්න. then මොනවට වඩාද? go out tonight. අද රැට එළියට යනවට වඩා. then කියන්නේ වඩා. මොකක් හරි දෙයකට වඩා. ඒතර I would rather stay home. මං ගෙදර ඉන්න වැඩියෙන් කැමති than go out tonight. රැට එළියට යනවට වඩා. අපි බලමු මේ වාක්‍ය අපි හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගන්නවා subject එක. subject එක කියන්නේ ක්‍රියාව කරන කෙනා. subject එක කියන්නේ ක්‍රියාවක කර්තෘ. ක්‍රියාව කරන කෙනා. එතකොට අපිට මේ subject එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් pronouns. pronouns කියන්නේ මොනවද? සර්වනාම පද. pronouns. දැන් අපි බලමු මොනවද මේ pronouns වලට අඩංගු වෙන නාම පද කියලා. I, we, you, he, she, it, they. මෙන්න මේව තමයි pronouns වලට අඩංගු වෙන නාම පද. මීට අමතරව අපිට සබ්ජෙක්ට් එකක් විදිහට මේවම මොන හරි නමක් යොදාගෙන කියන්නේ දැන් අපි she කියන එකට අපි බලමු නාලනී වගේ නමක් යොදාගෙනත් අපිට සබ්ජෙක්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් එතකොට අපි දන්නවා සබ්ජෙක්ට් එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන. එතකොට මේකේ සබ්ජෙක්ට් එකට පස්සේ අපි එකතු කරනවා would rather කියන අපේ විශේෂිත කොටස. would rather කැමති කියන එක කියන would rather කියන කොටස අපි එකතු කරනවා. ඊට පස්සේ අපි එකතු කරනවා ක්‍රියාව. ක්‍රියාව verb එක. මොන ක්‍රියාවද? අපි වඩාත් කැමති ක්‍රියාව තමයි මුලටම අපි එකතු කරන්නේ. වඩාත් කැමතිම ක්‍රියාව. ඊට පස්සේ අපි එකතු කරනවා than කියන කොටස. than වඩා කියන එක අපි හංගවන්න අපි යොදනවා than කියන කොටස. ඊට පස්සෙත් එකතු කරන්නේ ක්‍රියාව verb එක. මොන verb එකද? අඩුවෙන් කැමති ක්‍රියාව. දැන් අපි වඩාත් කැමති මෙන්න මේකටයි කියන්නේ අපි තවත් ක්‍රියාවක් තියෙනවානේ. අන්නේ අඩුවෙන් කැමති ක්‍රියාව තමයි අපි අන්තිම ක්‍රියාව විදියට යොදාගන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ මේ ක්‍රියාව එකතු කරද්දී අපි ක්‍රියාව හැඟවෙන පදත් ඒත් එක්කම එකතු කරනවා. උදාහරණයකින් ඊළඟට බලමු මේක පැහැදිලි කරලා. මම අපේ පළවෙනි උදාහරණයම ගත්තා මේක පැහැදිලි කරන්න. ඒක මම කොටස් දෙකක් විදිහට ලියාගත්ත වාක්‍ය. ලේසි වෙන්න මේක එකම වාක්‍යයක්. නමුත් මම ඒක පැහැදිලි වෙන්න කොටස් දෙකක් වෙන විදිහට ලියාගත්තා. මොකද්ද මේකේ? I would rather stay home. I would rather stay home. ඒක තමයි පළවෙනි මේ කොටස. එතකොට than go out tonight. ඒක තමයි දෙවෙනි කොටස. දැන් මේක අපි බලමු අපි වාක්‍ය හදන විදිහ දාපු විදිහට යොදලා. මොකද්ද අපි මුලින්ම කිව්වා අපි වාක්‍ය පටන් ගන්න subject එකකින් කියලා. subject එකක් ක්‍රියාව කරන කෙනාගෙන් කියලා පටන් ගන්න. එතකොට මෙතනත් මුලම වචන විදිහට තියෙනවා I කියලා. මොන I කියන්නේ අපි අර ගනිපු pronoun එකක් නේද? මම කියන වචනය අපි ගනිමු pronoun එකක් සර්වනාම පදයක්. එතකොට මේක තමයි I තමයි මම තමයි මේ ක්‍රියාව කරන කෙනා. මුලටම අරගෙන තියෙන්නේ අපි ක්‍රියාව කරන කෙනා. එහෙනම් හරි. සබ්ජෙක්ට් එක මුලටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි would rather කියන කොටස එකතු කරලා තියෙනවා. අපේ sentence pattern එකේ would rather කියන කොටස. කැමති කියන එක හංගවන්න අපි යොදන කොටස තමයි would rather කියන්නේ. ඊට පස්සේ අපි කියලා තියෙනවා verb එකක් එකතු කරන්න ඕන කියලා. මේ ක්‍රියාව අපේ වාක්‍යයට එකතු කරන්න ඕනේ. subject එක would rather එකතු කරා ඊට පස්සේ ක්‍රියාව එකතු කරන්න ඕනේ කියලා. මොන ක්‍රියාවද අපි එකතු කරනවා කිව්වේ? වඩාත්ම කැමති ක්‍රියාව. එතකොට අපි මේ වාක්‍ය ගත්තාම වඩාත්ම කැමති දේ තමයි ගෙදර ඉන්න එක. stay home. එතකොට මේක ක්‍රියාව තමයි stay කියන්නේ. ඉන්නවට කියන්නේ අපි stay කියලා. එතකොට මම කිව්වා මේ ක්‍රියාවන් යොදද්දී අපි ඒක හැඟවෙන පද, ඒ කියන්නේ මේ ක්‍රියාව විස්තර කරන පදත් ඒත් එක්කම යෙදෙනවා කියලා. ඔන්න එහෙම කියපු තැනක් තමයි මම මේ පෙන්වන්න හදන්නේ. දැන් මේකේ stay කියන්නේ අපේ ක්‍රියාවනේ. හැබැයි ඒ කොහෙද ඉන්නේ කියලා තවදුරටත් වැඩි විස්තර කරන්න අපි කියනවා කොහෙද ඉන්නේ? home. ගෙදර ඉන්නේ. stay home.
අන්න ඒ විදිහට සම්පූර්ණ වාක්‍ය ලියන්නේ ක්‍රියාව දැම්ම අපි වඩාත් කැමති ක්‍රියාව දැම්මා ඒක විස්තර කරනවා පැහැදිලි කරන වචනයක් තියෙනවා නම් ඒකත් දැම්මා ඔන්න ඊට පස්සේ තමයි අපේ ඊළඟ කොටසට යන්නේ අපි එතකොට ඊළඟ කොටස විදිහට අපි කිව්වා subject එක would rather verb එක ඊට පස්සේ අපි එකතු කරනවා කිව්වා than ඔන්න අපි එකතු කරලා තියෙනවා than I would rather stay home than කියන වාක්‍ය වචනය එකතු කරනවා වඩා කියන එක ඊට පස්සේ අපි කිව්වා ඊළඟ ක්‍රියාව ඊළඟ verb එක එකතු කරනවා කියලා. මොකද්ද? අඩුවෙන් කැමති ක්‍රියාව අපි එකතු කරනවා කිව්වා. නේ? එතකොට මෙතන තියෙනවා ක්‍රියාව. මොකද්ද ක්‍රියාව මේකේ? go. යනවා කියන එක තමයි. කියන්නේ මොන හරි දෙයක් කරන දෙයට තමයි අපි ක්‍රියාව කියන්නේ. එතකොට මෙතන go කියන එක තමයි අපේ verb එක වෙන්නේ. එතකොට මම කලින් කිව්වා වගේම ඒ verb එක තවදුරටත් පැහැදිලි කරන වචනයක් තියෙනවා නම් ඒකත් අපි ඊට පස්සේ එකතු කරනවා. ඒ මොකද්ද දැන් මම කලින් කිව්වා වගේ අපි කිව්වා stay කියන ක්‍රියාවත් එක්ක අපි කොහෙද ඉන්නේ කියලා තවදුරටත් විස්තර කරා home එකේ කියලා. දැන් මේකෙදි මේ verb එකෙත් මේක verb එක go. එතකොට කොහෙටද යන්නේ? out. එළියට යන්නේ. තවත් දුරටත් විස්තර කරනවා මේක. මොකද්ද? එළියට යන්නේ කොයි වෙලාවටද? tonight. අද රැට. අද රැටයි එළියට යන්නේ. ඔන්න එතකොට අපිට හොඳටම පැහැදිලි මේ වගේ වාක්‍යයක් හදාන්නේ කොහොමද කියලා. කොහොමද හදන්නේ? අපි subject එක ගත්තා. would rather කියන කොටස එකතු කරා. ඊට පස්සේ අපි වඩාත් කැමති ක්‍රියාව එකතු කරා. ඒ ක්‍රියාවත් එක්ක යම් කිසි දෙයක් ඒ ක්‍රියාව වැඩි විස්තර කරන්න යොදනවා නම් ඒකත් එකතු කරා. ඊට පස්සේ අපි than කියන වචනය එකතු කරා. ඊළඟට අඩුවෙන් කැමති ක්‍රියාව සහ ඒ ක්‍රියාව පැහැදිලි කරන වචන එකතු කරා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ වාක්‍ය හදන්නේ. අපි තවත් උදාහරණයක් බලමු මේක අපිට තව පැහැදිලි කරගන්න. අපේ ඊළඟ උදාහරණය තමයි we would rather eat at home than dine out. We would rather eat at home than dine out. අපි ගෙදර ඉඳන් කන එක වඩාත් හොඳයි එළියට ගිහින් කනවට වඩා. එතකොට මේක අපි බලමු අපි අර කිව්ව පිළිවෙලට අපේ sentence එක හදාගත්තද කියලා. මොකද අපේ පිළිවෙල subject එක plus would rather plus verb එකත් අපි වඩාත් කැමති ක්‍රියාව plus than plus verb මොන verb එකද අඩුවෙන් කැමති ක්‍රියාව. හරි දැන් අපි තව උදාහරණයක් බලමු. She would rather read a book than watch TV. She would rather read a book than watch TV. දැන් අපි බලනවා මේක හරි පිළිවෙලට තියෙනවද කියලා. මොකද්ද subject plus would rather plus වැඩියෙන්ම කැමති ක්‍රියාව. verb 1 plus than plus verb 2 අඩුවෙන් කැමති ක්‍රියාව. එතකොට ඒ පිළිවෙලට තමයි තියෙන්නේ. subject එක විදිහට අපිට තියෙන්නේ she. ඇය. She would rather ඇය වඩා කැමති read a book. පොතක් කියවන්න. මොනවට වඩාද? පොතක් කියවන්න තමයි ඇය වඩාත් කැමති. මොනවට වඩාද? than watch TV. TV බලනවට වඩා කැමති පොතක් කියවන්න. එතකොට අපි මෙතන වඩාත් කැමති ක්‍රියාව verb 1 එක විදිහට අපි තියෙනවා read කියන්නේ කියවනවට. එතකොට අපි කිව්වා ඒ verb එක තවදුරටත් පැහැදිලි වෙන වචන තියෙනවා නම් එකතු කරනවා කියලා. මොකද්ද ඒක තවදුරටත් පැහැදිලි වෙන වචනය? read මොකද්ද කියවන්නේ? a book පොතක්. ඊට පස්සේ තියෙනවා than watch TV. මේකට වඩා මොකද්ද than watch TV. watch කියන්නේ අපේ verb 2 එක. ඊළඟ ක්‍රියාව. මොකද්ද watch කියන්නේ? නරඹනවට. මොකද්ද නරඹන්නේ? TV. watch TV. එතකොට අපි මුළු වාක්‍යම ගත්තම she would rather read a book than watch TV. ඇය TV බලනවට වඩා වැඩියෙන් කැමති පොතක් කියවන්න. අපි ඊළඟ උදාහරණය බලමු. He would rather walk to work than take the bus. He would rather walk to work than take the bus. මොකද්ද මෙතන කියන්නේ? He would rather walk to work. එයා වැඩට යද්දී ඇවිදන් යනවා නම් හොඳයි බස් එකේ යනවට වඩා. හරිද? එතකොට මෙතන අපේ තියෙනවා අපි මේක තවදුරටත් පැහැදිලි කරගෙන බලමු. මෙතන subject එක විදියට අරගෙන තියෙන්නේ he. කියන්නේ ඔහු. would rather ඔන්න පළවෙනි verb එක ක්‍රියාව මොකද්ද? walk. walk කියන්නේ ඇවිදිනවට. ඇවිදින්නේ මොනවටද? to work. වැඩට. වැඩට ඇවිදගෙන යනවා. then take the bus. ඊළඟ ක්‍රියාව take. ගන්නවා. මොකක්ද ගන්නෙ? the bus. බස් එක ගන්නවට වඩා හොඳයි ඇවිදගෙන වැඩට ගියා නම්. He would rather walk to work than take the bus. ඊළඟ උදාහරණය. She would rather wait here than leave now. She would rather wait here than leave now.
මොකද්ද? ඇය පිටත් වෙනවට දැන් පිටත් වෙනවට වඩා හොඳයි තව ටිකක් වෙලා මෙතන හිටියනම්. She would rather wait here than leave now. එතකොට මෙතන අපේ සබ්ජෙක්ට් එක විදියට අරගෙන තියෙන්නේ she. ඒ කියන්නේ අපි කතා කරන්නේ ඇය. කියන්නේ වෙනත් කෙනෙක් ගැන අපි කතා කරන්නේ. එතකොට අපි කැමති මෙයා හිටියනම් තව ටිකක් වෙලා. හරිද? අපි කැමති දේ කියන්නේ මෙතන she would rather wait here. හරිද? මෙතන හිටියනම් හොඳයි මොකටද leave පිටත් වෙනවට කියන්නේ leave now දැන් පිටත් වෙනවට වඩා හොඳයි තවත් ටිකක් වෙලා හිටියනම් wait here. දැන් ඔයාලට හොඳටම පැහැදිලි I would rather දාලා හදන වාක්‍ය ගැන. එතකොට ඔයාලට පුළුවන් ගෙදර ඉන්න ගමන් ඔයාලට හිතන දේවලුත් මේ විදිහට මේ sentence pattern එකට දාලා හදලා මේක practice වෙන්න. නිතර practice වෙන්න මේ වාක්‍ය රටාව. එතකොට ඔයාලට එදිනෙදා කතා කරන කතා බහේදී මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හදපු වාක්‍ය උදාහරණ විදිහට අපේ comment එකක දාගෙන යන්නත් පුළුවන්. I would rather දාලා. එතකොට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න.